සුබ සන්ධ්‍යාවක් වේවා. ගිය අවුරුද්දේ ඉඳලා අපි මේ ලෑස්ති කරපු උතුම් සිරිපා වන්දනාවට මේ අපි මේ ගමන් කරමින් සිටින්නේ. ඉතින් මේ ලස්සන සන්ධ්‍යා යාමේ අපි එකතු වෙලා ඉන්නේ මේ අපේ ආදරණීය යාළුවොත් එක්ක. මුලින්ම ඉන්නවා අපේ නිරංජන්. ඔව් අපි ඉතින් අපි අඳුරගම ඔයාලා කවුරුත් දන්නවා මේ ගිය පාරත් අපි ගියා මේ බණ්ඩාරවැල ඒ ලස්සන චාරිකාව. ඒ ගිය කට්ටියට අමතරව මේකට පොඩි කීප දෙනෙක් එකතු වෙලා ඉන්නවා අපේ තවත් යාළුවෝ කීප දෙනෙක්. ඉතින් අපි හිතනවා මේකත් මේ අපේ මේ උතුම් බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී පාද පත්ල ඒ අපි වැඳ පුදා ගැනීමටයි මේ යන්නේ මේ චාරිකාව. ඒ ලස්සන ගමන අපි ඉදිරියේදී බලමු. තව නරඹුම් ස්ථාන කීපයක් තියෙනවා අපිට නැරඹීමට. මුලින්ම අපි අඳුරගමු අපේ මිතුරු කැල. මේ අපි ප්‍රථමයෙන්ම ඉන්න අපේ නිරංජන් මහතා. ඇත්තටම මේ ස්තුතිවන්ත වෙනවා මුලින්ම මේක සංවිධානය කරන ගැන චලන මල්ලිටත් දුෂාන් මල්ලිටත් ඇත්තටම යන්න ආසාවෙන් සිටපු ගමනක් ජීවිතේ පළවෙනි වතාවට මේ යන්න ලැබීම ගැන ඇත්තටම මොදෙන ස්තුතිවන්ත වෙනවා. මේ ගමන අපි සාර්ථකව මේ සියලු ආරක්ෂිතව ගමන ගිහින් එමු කියලා හැමෝගෙම ඉල්ලා තිබෙනවා. හොඳයි. ඒ අදහස් දැක්වේ අපේ නිරංජන්. ඊළඟට අපි ඉන්නවා එදත් අදත් අපේ ආදරණීය මිතුරා මේ ලක්ෂාන් ඉන්නවා. මේ අවස්ථාවේ අපි ලක්ෂාන්ට අපි දෙම අවස්ථාව. මොනවද කියන්නේ? ලක්ෂාන් අපේ මිතුරා. ලක්ෂාන් පොඩ්ඩක් අපිට මුණ පෙන්නන්න. හොඳයි. මේ අපේ පැරණි ජේෂ්ඨතම අපේ ආදරණීය යාළුවා. ජේෂ්ඨතම එදත් අදත් වයස ගියත් යුගයේ තරුණ ගායකයෙක් රංගනයෙන් ඕන තුන් ඉරියව්වෙන් ඕන වෙලාවක අපේ මේ තරුණ යාළුවත් එක්ක ඉන්න ආදරණීය ජයන්ත අයියා. ඉතින් මේ ජයන්තයට අපි අවස්ථාවක් දෙමු පොඩ්ඩක් මේ ගමන ගැන පොඩ්ඩක් විස්තර කරන්න. ගමනේ විස්තර ගන්න දෙයක් නැහැ. ඉතින් අපි පරිස්සමට ගිහින් නේද? ගමන සංවිධානය කරලා තියෙනවා. අපි ඒක ඉස්තුති කරනවා සංවිධායක මණ්ඩලයට. අපි ගිහින් ඔව් ඉතින් ඒ අදහස් දැක්වා අපේ ජයන්ත මහතා. ජයන්ත මහතා කියන්නේ ඇත්තටම ඉතින් අපේ මේ තරුණයත් එක්ක ඉන්න ආදරණීය හදවත රත්තරන් මිනිසෙක්. ඕනම වෙලාවක වයස ඉලක්කමක් පමණයි. වයස ඉලක්කමක් පමණයි ඔහුට. ඔව් මොකද නිරන්තරයෙන් අපි එක්ක රැඳී ඉන්නවා අපේ විවේකයේ වෙලාවට ඔෆිස් එකේදී. කැරම් සෙල්ලම් කරන්න එනවා. ඉතින් ඒ අපේ ආදරණීය ජයන්ත මහතාට ඒ විදිහට අපි සමු දෙනවා. ඊළඟට අපි ඉන්න මේ අවස්ථාවේදී අපේ මේ ගමනේ ආරම්භක පුරුකක් මේ ගමන මම හිතන්නේ අපිට නිරන්තරයෙන් මේ ගෲප් හදා අපිට දැනුවත් කරා මේ ආදරණීය යාළුවා තමයි අපේ මේ තුෂාන්. අපි තුෂාන් අඳුරගමු මේ අවස්ථාවේ. ඇත්තට විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. අපේ යාළුවෝ සෙට් එකේ ඉන්නවා. අල්ලයි ඉන්නවා. එතකොට චින්තකයේ ඥාති කෙනෙක් සහ අපේ ඉන්නවා තව යාළුවෙක්. අපි දැන් සිරිපාකන්ද කරුණා කරන්න අපි යමින් ගමන් ඉන්නේ. අපි හිතනවා රාත්‍රී 10 වගේ වෙනකොට අපිට ලඟ වෙන්න පුළුවන් වෙයි කියලා. අපි බලමු. අපේ යාළුවෝ ටික මෙතන ඉන්නවා. අපේ කෝටුකාරයෝ 4 දෙනෙක්. අපි බුදුහාමුදුරන්ගේ ශ්‍රීපතුල වන්දනා කරගන්න අපි හැමෝම සැදේ සිටින් යන්නයි මේ හදන්නේ. එහෙනම් නැවත අමු.
අපි දැන් ඇවිල්ලා ඉන්නේ සමන් දේවාලය ගාවට තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. මයි යාළුවා දෙන්නම ඇවිල්ලා ඉන්නවා. අපි දැන් ආශිර්වාද ලබා ගත්තා අපේ හැමෝම පරිස්සමෙන් උඩට කරුණා කරලා පල්ලෙහාට එන්න පුළුවන් වෙන්න කියලා. අපේ යාළුවෝ පිරිස පල්ලෙහා ඉන්නවා. අපේ ඉස්මනේ අපිට මේ හම්බෙන්නේ දැන් සිරිපාදට යන්න පෙර ආතුව තමයි මේක අපි ආශිර්වාද ලබා ගන්න ඕනේ. ඔව් අපි ඊට පෙර ආතුව තමයි මෙතනින් ආශිර්වාද ලබා ගන්නෙ. ඊට පස්සේ අපි නල්ලතන්නේ සිරිපා කරුණා කරන පාමුලට අපි දැන් කට්ටියම යනවා. අපි උතුම් ස්ථානෙට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයේ දැක බලා වන්දනාමාන කරන්නයි මේ සූදානම්. ඇත්තටම දැන් අපි සමනල කන්ද පේන පාමුල කන්ද පාමුලට වගේම අපි දැන් ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් කට්ටිය මොනවා හරි කෑම ටිකක් කාලා හැම යන්නයි මේ ලෑස්ති. ලස්සනට ලයිට් එහෙම දාලා තිනවා අපිට ඈතින් පේනවා සමනල කන්ද. දැන් අපේ කට්ටිය පේනවනේ කට්ටිය ලහි දැන් සෝදානම් වෙනවා. රැයට කාලා හැම හිමීට මෙතෙන් නැහැ අපිට තේ එකක් එහෙම බොනවා අපිට පේනවා. දැන් කට්ටිය ලෑස්ති වෙනවා මුල් පියවර කීපය ඉස්සරහට ගමන් කරන්න. අපි දැන් වාහනයෙන් බැහැලා සිරිපා කන්ද පාමුල මුල් හරි නල්ලතනි ප්‍රදේශයක කඩවීදිය පහු කරගෙන ඉස්සරහට ඇදෙනවා හිමින් හිමින්. හරිම ආස හිතන ගමනක් තමයි මේ හැමෝම යන්නේ. අපි දැන් 60 පාරට දැන් විවසියා. ඒ කරුලේ පාන්දර මකර තොරණ ගාවටම ආවා. මකර තොරණ ගාවෙන් ඉතින් අපි ටික ටික දැන් ඉස්සරහට යනවා. මම හිතන්නේ ඊළඟට අපි කිට්ටු කරන්නේ රතුපාලම දිහාට වෙන්න ඕන. යාළුවෝ කට්ටිය ඉන්නනේ රතුපාලම උඩ. හොඳයි දැන් අපි කොහෙද කල්ලා දැන් ඉන්නේ? අපි රතුපාලමේ දැන් ඉන්නේ. අපේ කට්ටියම ඉන්නවා. රතුපාලමට ආවා. අපි දැන් පහු කරගෙන ඉස්සරහට ටිකෙන් ටික සීතල කකුල පැත්තට කරුණා කරා. අපි දැන් ඉන්නේ සාම චෛත්‍ය ගාව. සාම චෛත්‍ය ගාවට හරිය ලස්සනට පේනවා සිරිපා කන්දේ. මුදුන හරිය ලස්සනට පේනවා. සීතත් එක්ක උඩ සිරිපා මළුවේ එළිය හරිය ලස්සනට පේනවා. විදුලි බුබුලු ආලෝකයත් එක්ක හරිය ලස්සනට පේනවා කට්ටියට හැමෝටම. මේ පින්බර භූමිය ඉතාමත් ලස්සනට පේනවා. අපිට සෑහෙන දුරක් ඉතින් ටිකෙන් ටික ගමන් කරන්න තියෙනවා අතරම. සීතල මැද්දෙන් හැමෝම හිමින් උඩට කරුණා කරන. දැන් ඉතින් කට්ටිය ටිකක් ඉතින් අතරම චුට්ටක් පොඩි වෙහෙසකටද තියෙනවා. හැමෝම ඉතින් පරිස්සමෙන් හිමීට උඩට යන. අන්න කුල්ලතු ගන්න තියෙනවා. කුල්ලතු බයි හොඳට හොද ගන්න මේ කහ නමන ගල. විත වේද සුදන. ඔව් අතින් එන්න නේ ගල් ඉන්නේ. ඒක මන්නේ ගල් පාරක් කරේ නෑ ඔය දෙහි එක කැල්ල කරලා තියෙනවා. දැන් ඉතින් පොඩ්ඩක් හැමෝම පිරිසුදු වෙනවා ඇත්තටම. කෝඩු චාරිත්‍ර අඩබයි තුට්ටක් ගන්න මූණ කඩ තුට්ටක් කරන්න තියෙනවා හැමෝටම. එහෙනම් සීත කකුලෙන් හරිම සීතලයි. ඉතින් නාන්න බෑ මේ පාන්දර උදේ ඇස්සර උදේ 12 1 විතර වගේ වෙලාව
සීතල වුණ හැමෝම අතපය පිරිසුදු කරගන්නවා අමු කහ සහ මොනවාද මෙහෙන් කරුණා කරන්න දෙහි අරගෙන හැමෝම පිරිසුදු වෙලා හැමෝම හදන්නේ මේ සිරිපා කරුණා කරගෙන හැමෝම පිරිසුදු වෙලා මේ වත්තුවේ චාරිත්‍ර ටික තමයි මේ කට්ටිය අතරම ඉටු කරන්නේ. ඒකල්ලා පඳුරක් ගැට ගහලා ඇති. අපි පරිස්සමට කරුණා කරලා ආපහු පරිස්සමෙන් පල්ලහැට කරුණා කරන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව තමයි අපි හැමෝම මේ ඇත්තටම කරන්නේ. හරි හරි. කයි කෙනෙක් කොහොමද ටිකෙන් ටික අපි දැන් හිදිකටු පාන ගාවට කිට්ටු කරුවා. අපේ නඩේ ඉන්නවා 3 දෙනෙක් කතෝලික 3 දෙනෙක්. ඉතින් ඒ කට්ටිය අපි ඒගොල්ලෝ ඊටම ආසාවෙන් තමයි මේ ඇත්තට මේ ගමන ආවේ. බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව ඇත්තටම මේ ඉදිකටු පානේ සංකේතවත් කරන්නේ බුදුහාමුදුරුව සිරිපා පතුල පිහිටවන්න උඩට වඩින අවස්ථාවේදී සිවුර ගලක ඇනිලා ඉවරලා ඒක ඉරිච්ච තැන සිවුර මහගත තැන කියලා ඒ සංකේතවත් කරලා තමයි මේගොල්ලෝ මේ චාරිත්‍රය ඉතුරු කරන්නේ. ඇත්තටම අපිට ඉර සේවය ඇත්තටම බලන්න උනේ පල්හැ හරිය මොකද හේතුව අපි ගිය දවසේ ඇත්තටම මේ සෙනසුරාදා දවසක ඇත්තටම සෙනසුරාදා දවසක යන්න හොඳ නැහැ ඇත්තටම මොකද මේ ලොකු පිරිසක් එනවා නිවාඩු දවසත් එක්ක. ඉතින් අපිට සෑහෙන වෙලාවක් අපිට ඉන්න වුණා පඩිපෙලේ. ඇත්තටම චුට්ටක් කෑ ගහලා තමයි උඩට යන්න පුළුවන් උනේ. සෑහෙන වෙලාවක් අපිට ඉන්න වුණා. සමහර පඩිවල පැයක් විතර වගේ ඉඳන් ඉන්න වුණා. ඈත ලස්සනට පේන්නේ සාමචෛත්‍ය අපි අර පහු කරලා අපගෙන තියෙන. අන්න එතන තමයි ලස්සනට ඈතින් පේන්නේ. හරිම ලස්සනයි. ඉතින් උදේ වෙනකොට මේ සුන්දර පරිසරය දකිද්දි කොච්චර ආවත් ඇත්තටම මේ එපා වෙන්නේ නැහැ. කොච්චර ආවත් එපා වෙන්නේ අර මෙතන කට්ටියත් එක්ක යනකොට කට්ටිය එනකොට ඈත ලස්සන කඳුකරේ පේනවා. කියන්න බැරි තරම් ලස්සනක් තියෙන්නේ. මේ පින්වර භූමිය ඇත්තම පුදුම ලස්සනක් තියෙන්නේ. අපි ඇත්තම රැක ගන්න ඕන මේ අපේ මේ ලස්සන. අපි දැන් අවසාන කඩේ පහු කරගෙන දැන් ඇත්තටම මේ ශ්‍රීපා මළුව පේන මානෙට දැන් ඇවිල්ලා ඉන්නේ. මම හිතන්නේ මේ ඉන්න සෙනගත් එක්ක අපිට ඉහළම මළුවේ කොහොමත් වීඩියෝ කරන්න නම් දෙන්නේ නැහැ ඇත්තටම. අපිට දැන් මළුව පේන මට්ටමේ ඉන්නේ ඇත්තටම. අපිට ඇත්තටම සෙනගත් නිසා ඇත්තටම වීඩියෝ කරගන්න හරි අපහසුතාවයක් වුණා. ඒකත් එක්ක වීඩියෝ එක ඇත්තටම හුඟක් කෙටි වුණා. හරිම ලස්සන පරිසරයක් තියෙන්නේ. පොඩි වැහිබර කාලගුණයක් තියෙන්නේ. කොහොම හරි අපි හිමීට පල්ලහැට මේ තුම්මු ශ්‍රීපාදේ වන්දනගෙන අපේ නඩේ පිරිස පල්ලහැට කරුණා කරන්න තුනා. Oh
තබා සක්වල පතලයි හිතෙන් පවා වඳින් වඳින් හිත්වල සුවයයි පිනෙන් මවා පෙනෙන්නේ බුදු හිමි පාමුලයි දිනින් හෙටත් රැක හොඳයි උදෑසන අපි ආරම්භ කරපු ගිය වසරේ සූදානම් කරපු අපේ ශ්‍රීපාද පද්මය වැඳ පුදා ගැනීමේ ඒ චාරිකාවේ සුන්දර තැන් පසු කරමින් අපි පැය 12ක පමණ කාලයක් ඇත්තෙන්ම ඒ ශ්‍රීපාද පද්මය වැඳ පුදා ගැනීමට ගත කරා. ඉතින් ඒ කාල සීමාවත් ඇතුළත අපේ මේ යාළුවන් සමග අපේ උතුම් වූ ගෞතම සම්බුද්ධ ශ්‍රීපාද පද්මය වැඳ පුදා ගැනීමේ කාර්යයේ නිරත වුණා. ඉතින් මේ නිරත වීමේ අතරතුර අපිට බොහෝ සොඳුරු වැදගත් ස්ථාන නැරඹුවා. ඒත් එක්කම කියනකොට අපේ මේ අවසාන වශයෙන් අපි දැන් මේ ගමන නිමා කිරීමට තමයි සූදානම් වන්නේ. අපි දැන් ශ්‍රීපාද පද්මයේ වැඳ පුදාගෙන අපි නැවතත් අපි අපේ වෑන් එක තියෙන තැනට අපි ගමන් කරමින් සිටිනවා මේ අවස්ථාවේදී. ඒත් එක්කම අපි පොඩ්ඩක් ඒ ශ්‍රීපාද පද්මය ගැන සඳහන් කරනකොට අඩි 2300ක් පමණ උස කන්දක් තමයි ශ්‍රීපාද පද්මය කියන්නේ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ විසින් ඒ උතුම් වූ ශ්‍රීපාද පද්මය ඒ ශ්‍රීපාදයේ තබා තිබෙනවා. ඉතින් ඒ වැදගත් තැනත් අපි මෙසේ සනිටුහන් කරනවා. ඉතින් අපි බලමු අපේ වෑන් එකේ අපේ ඉන්න මිතුරු කැලත් එක්ක අපි ඉදිරියට අපේ මේ වීඩියෝ එකේ සම්දිස්ථාන වලට අපි යමු. සීත කඟුලෙන් තමයි ඒ කෝඩු චාරිත්‍ර ආරම්භ කරේ. ඉතින් පැය 12ක පමණ ගමනාන්තයක් ශ්‍රීපාද කරුණාකරන්න අපිට ගත වුණා. ඉතින් මේ ශ්‍රීපාද වන්දනාවේ ඒ පැය 12ක පමණ කාලයෙන් අනතුරුව අපි දැන් නැවත වරක් උඩමළුවේ ඉඳලා අපි සීත කඟුල වෙත පැමිණලා තිබෙනවා මේ ගමන අවසන් කිරීමට. ඉතින් මේ සීත කඟුල පරිශ්‍රය තමයි මේ දැන් අපි රැඳී සිටින්නේ. ඉතින් මේ සීත කඟුල කියන්නේ අපිට මම හිතන්නේ කෝඩු චාරිත්‍ර වලට වැදගත්ම වන ස්ථානයක්. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රීපාද පත්ල අපි සනිටුහන් කිරීමේදී වැදගත් වන ස්ථානයක් තමයි මේ ශ්‍රී සුමන සමන් දිවරාජාණන් වහන්සේ විසින් මේ අඩවිය බාරව සිටිනවා. ඉතින් මේ ශ්‍රී සුමන සමන් දිවරාජාණන් වහන්සේගේ මේ අඩවිය තුල අපි ඒ පරිස්සමෙන් අපි ශ්‍රීපාද කරුණා කරලා ඊට පස්සේ නැවත වාරයක් අපි දෙවියන් වහන්සේගේ ඒ ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදය අතුව අපි නැවතත් නිවස බලා යනවා. ඉතින් මේ ඇත්තම කිව්වොත් ශ්‍රීපාද ස්ථානය ගැන කියනකොට අඩි 2300ක් පමණ උස ශ්‍රීපාද ස්ථානය බැතිමතුන් අතර ඉතාමත් පූජනීය ස්ථානයක් බවට පත් වෙලා තිනවා. විශේෂයෙන්ම කිය යුතුයි ඇත්තෙන්ම බෞද්ධ භක්තිකයන් පමණක් නොව අන්‍ය ආගමිකයන් බොහෝ පිරිසක් මේ ශ්‍රීපාද ස්ථානයේ වැඳ පුදා ගැනීමට පැමිණෙනවා. ඉතින් අපේ මේ ගමනේ සුවිශේෂී සම්දිස්ථානට සනිටුහන් කරමින් දැන් අපි ශ්‍රීපාද වන්දනාවේ නිමාවට මේ අවස්ථාවේ පැමිණලා තිබෙනවා. ඉතින් අපි අපේ යාළුවෝ ටික ඉන්නවා අපේ වෑන් එකේ. ඉතින් අපි යාළුවෝ ටිකකින් අපි අවසාන වශයෙන් මේ 2026 ශ්‍රීපාද වන්දනාවේ අවසානය සනිටුහන් කරනවා. ඇත්තටම ඉතින් මේ සිරිපා රක්ෂිතයේ මේ පින්බිමේ මේ ලස්සන දැක්කම ඇත්තටම කියන දේ මේක මේ ලස්සන නැති කරන්න එපා. ඇත්තට මේක මේ පිරිසුදු තියාගන්න එක පොලිතින් කැබැල්ලක්වත් ගේන්න එපා. මොකද මේක විනාශ වුණොත් අපිට ආපහු මේ වගේ
ස්වභාවික පරිසරයක් ඇත්තම ලංකාවේ දක ගන්න හම්බෙන්නේ නැති වෙයි. ඒ නිසා මේ හැමදේම මතක් කරමින් හැමෝටම සමනල දෙවි පීඨයි කියලා